හෙල්ලෝ ගයිස් ඔගොල්ලොත් එකතු වෙලා යන්නේ DK Gaming YouTube channel එකත් එක්ක. අද නම් අපි Warfare නෙමෙයි ගහන්නේ Operation Mode එකේ. මම හිතන්නේ Operation Mode එකේ කිසිම වෙපන් එකක් අරවම ඒවා ඒ කියන්නේ අර බෙස්ට් කිසිම වෙපන් එකක් නැතුව නයිෆ් එක විතර කරන් ගිහිල්ලා සර්වයිව් වෙන්න පුළුවන් වෙයිද කියලා. අපි බලමු ඉස්සරහට. අපි ආවා ඔපරේෂන් මුඩ් එකට. ඕගලන්ට මගේ ස්ටේජ් එක බලා ගන්න පුළුවන් ගයිස්. දැන් යන්න හදන්නේ සීරෝ ඩෑම් එක. ඊසි මැච් එකකට. ඒකෙන් මට මොකුත් හම්බෙන්නේ නැහැ. ඒ වුණාට නයිෆ් එක විතරක් අරන් ගිහලා සර්වයිව් වෙන්න පුළුවන් වෙයි. ද කියලා තමයි බලන්න හදන්නේ. මේක අපිට එස්ටිමේට් කරලා තියෙනවා තප්පර 24ක් කියලා. ඕක 24 ගාට ආවම තව වැඩි වෙයිද දන්නේ. අද නම් වැඩි වුනේ නැහැ. වෙනදට නම් වැඩි වෙනවා. තප්පර 100 ගණන් 200 ගණන් යනවා. ඉතින් අපි බලමු සර්වයිව් වෙන්න පුළුවන් වෙයිද බැරි වෙයිද. අරවා මේවා ඉස්සෙල්ලාම යන්න ඕනේ ගයිස්. හොඳ තුවක්කුවක් හොයාගන්න ඕනේ ගිහිල්ලා. කියන්නේ මැච් එකම පිහින් ඉවර කරන්න බෑනේ. අපි ගිහිල්ලා ඉවරලා ඒක ඉන්න කවුරු හරි අරගෙන මේ තමයි අපිට යන්න වෙන්නේ. ඉස්සෙල්ලාම අර රතු පාට රවමත් තියෙන තැනට යන්න බෑ. මොකද එතන ඉන්නවා අර ගාඩියන් කැප්ටන් කෙනෙක්. මේ ඒක නිසා අපිටත් ඉන්න සෝල්ජර්ලාගේ අර මේ වෙපන්නයක් කරගෙන අර මේ කරගෙන තමයි යන්න වෙන්නේ. ඒක ඉස්සෙල්ලාම මේන් පොයින්ට් එක නැතුව වටෙන් ගිහිල්ලා තමයි ගේම් ගහන්නේ. මොකෙක් හරි එනවා වගේ. ඒ කියන්නේ දැන් අපි වගේම තව කට්ටිය ඉන්නෝනේ. අන්න ඒගොල්ලන් හොඳ වෙස්ට් එකක් වෙපන් එකක් බලා ගන්න පුළුවන්. නැත්තම් ඉතින් ඔය පළවෙනි වෙස්ට් එක වගේ කියන්නේ පළවෙනි මට්ටමේ වෙස්ට් එක තමයි ගන්න වෙන්නේ. අර ගාඩියන් කැප්ටන් කෙනෙක් ගාව තියෙන හොඳ ඒවා. අනෙක් නිකන් සෝල්ජර්ස් වගේ තියෙන්නේ ඔය පළවෙනි මට්ටමේ වෙස්ට් එකක් වෙපන් අරවා මේවා. මට හම්බුණා ක්වොන්ටම් ස්ටෝරේජ් එකක්. ඒ වගේ අර අතට අරගෙන බලන ගයිස් ගණන් වැඩි. එන්න එනවා. හරි. ඔන්න ඕකේ වෙපන් ටික අරගෙන ටික අපි ගන්න ඕනේ. මේ බලන්න පළවෙනි මට්ටම. ඒ කියන්නේ කොළ පාට කියන්නේ පළවෙනි මට්ටම. නිල් පාට කියන්නේ දෙවෙනි මට්ටම. දම් පාට තුන්වෙනි මට්ටම. කහ පාට හතරවෙනි මට්ටම. රතු පාට ඒව නම් නෑ. ඉතින් රතු පාට ඒව තියෙනවා පස්වෙනි මට්ටම. ඒ කියන්නේ හොඳම එක. ගන්න එකේම නෑ. ගන්න එක මට්ටම් නෑ. ගන්න එකම තමයි. දැන් කට්ටියක් ආවා නේද? අපි ඒකට ගිහින් බලමු අපිට හොඳ වෙස්ට් එකක් අර එහෙම ගන්න පුළුවන්. ඒ සමහර විට උන්නුත් මං වගේ මෙහෙල්ල නැති මටත් අඹසරයි. උන්ද තියෙනවා
වෙස්ට් ඉවර කරලන්න යකෝ. පොඩි වෙන ගන්න දෙයක් නැහැ. මේ පැය එක මැච් එකක් පැය භාගයක් තියෙනවා. පැය භාගයට කලින් යන්න බැරි වුණොත් කොහෙන් හරි එක්ස්ට්‍රැක්ට් වෙන්න බැරි වුණොත් එහෙනම් ඉතින් අපි ගෙනියන ඒවා අපි එකතු කරගන්න ඒවා සේරම අපිට නැති වෙනවා. අපිට වැඩි තියෙනවා. වැඩි උන්ට නැස්ස කරන්න හොඳ නැහැ වගේ උන්ට. අපි යන්න ඕනේ දැන් අතෙන්ට. අපි වෙපන් ටිකක් හදාගත්තා. මේ මෙතන තියෙන මෙතනින් එක්ස්ට්‍රැක්ට් වෙන්න පුළුවන්. ඒකේ අපි ඒක ගෙවන්න ඕනේ. මේක ඇතුලේ තියෙන ටාස්ක් කරාම අපිට හම්බෙනවා මේකේ මේ ඒ කියන්නේ ගේම් එකේ සල්ලි හම්බෙනවා 10000ක් මේ තියෙන ටාස්ක්. ඒ කියන්නේ බලන්න අර ඒකෙන් රිවෝඩ් එක 10000ක් හම්බෙනවා මේ මොන හරි එකතු කරලා. ඒක නිසා අන්න ඒ වගේ මේ විදිහට ගෙවන්න ඕනේ. මේ මුන් තමයි මේ ගේම් එකෙන් දාන බොට්ලා. ඒ කියන්නේ සෝල් ගේම් එකෙන් දාන සෝල්ජර්ස්ලා. උන් මරුත් වැඩියම්කුත් ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් අර වගේ කෙනෙක් මරුවොත් ඒ කියන්නේ අපි වගේ කෙනෙක් මරුවොත් ගන්න දේවල් තියෙනවා. සමහර විට තියෙනවා. මුන්ට උන්ට නැස්ත කරන්නෙත් නැහැ. ඉතින් උන්ට නැස්ත කරන්න හේතුවක් නැහැ. ෂොට් ගන්න එක ගත්තා. මොකද ෂොට් ගන්න එකේ ෂොට් එක සැරහින්දා එකෙන් දෙකෙන් එනමිලා ඉවරයක් වෙනවා. ඉතින් ඒකින්ද එහෙම තමයි ඉතින් උන් එකතු කරගන්න. කොච්චර තෝක තිබ්බා තාම පිහින් වැඩි මම. අපේ උන් දෙන්නම ගිහිල්ලා හෙට මං යන්න කලින් දැන් ඉතින් ගාඩියන් කැප්ටන් එහෙම නැතුව ඉතින් මුන් තාම ඉන්නවා කියන්නේ මුන්ව මරලා නැහැ. මුන් තමයි ඌ මරලා තියෙන්නේ. අන්න එක්කයි. මෙහෙම තමයි උණ්ඩ ගන්න මෙන්න මේ වගේ වань. මේ වගේ සෝල්ජර් කෙනෙක් හම්බුනොත් හොඳ ඒවා තියෙනවා. මේ වගේ වෑන් වැඩක් නැහැ. ඉතින් ඒකින්ද අපි ගිහින් දානවා.
මේ සේෆ් බොක්ස් එකේ තියෙන ඒවා අපි මැරුණත් ඉතුරු වෙනවා. ඒ කියන්නේ සේෆ් බොක්ස් එකේ විතර ඉතුරු වෙන නැති එකක් ඉතුරු වෙන සේෆ් බොක්ස් එකට දාන එකක් විතර ඉතුරු වෙනවා. අන්නෝ තමයි guys අපි වැඩේ වෙන්නේ. ඉස්සරහට බලමු ඉතින්. මෙන්න එතන පෙට්ටියක් තියෙනවා. මට ගන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. කිල් එක ගියේ මට නෙවෙයි අරවට. හෙඩ් එකක් ගහලා ඉවරලා කිල් එක විතර මට නෙවෙයි අරවට. අපේ උන් තාම ඇතුළට ගිහිල්ලා නෑ වගේ. නියුටර් එද්දද මේ ඇවිල්ලා තියෙන්නේ. අයියෝ වන් අර කැහිලා. අපි ගාවත් තිබිලා තියෙන 64 එක. Attention operator. Find the target, then sabotage it. මම ටාස්ක් එකක් ඔබ කරා. ඔය ඇතුළට ගිහින් බලමු මොන මගුලක්ද වෙන්නේ. මම හිතන්නේ ඇතුළ ගන්න දෙයක් ඇති කියලා. ගිහින් බලමු ඉතින් කොහොමද. නෑ ඉතින් සුද්ධ කරලා ආයි මේ කරන්නේ මම ඒක ඕන් නැති වෙයි කියලා ඉතින් දෙත. අනිත් ඒ වැරලයි. මෙතනත් එක ඉවර කරලා. The elevator in zero dam is negative. Find another way out. සෝල් ගන්න එක තියාගන්න. බයිසෝන් එක තියාගන්න. ඒකයි ගමු. මේ ටික ගත්තා. ස්නයිපර් රයිෆල් එක ගත්තා. උණ්ඩ ටික ගමු. නෝගොත් ඉතුරු වෙලා වැඩන්නේ 20 එකක් තියෙනවට. මේ වෙයිටින් ඉතුරු වෙලා නැහැ. උලම් තමයි. මම හිතන්නේ අර ලැප් එක අරගෙන Excellent operator. You've completed the mission. අරගෙන අපි යනවා බේස්මන්ට් එකට. ගිහින් බලමු බේස්මන්ට් එකේ මොනවද තියෙන්නේ කියලා. මට සිදු ගෑ ගන්න දෙයක් නැතුව ඉතින් සුද්ධ කරලා ඇති. එතකොට හුලන් තමයි ඉතින්.
අපේ එන්නේ තා පොඩ්ඩෙන් අද මේක වැඩගත් නේ. ඉතින් ගයිස් මගේ වීඩියෝ හොඳ නම් ඔයගොල්ලෝ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහටත් හිමීට වීඩියෝ දාන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ හැමදාම දාන්න බෑ. මොකද ෆෝන් එකෙන් මම ප්ලේ කරන හින්දා. ඔන්න තෙන්ද මම වීඩියෝ එක කියන්නේ එක දිගටම වීඩියෝ එක ගත්තේ නෑ. හැම දිගටම වීඩියෝ එක ගත්තොත් එහෙම කේස් යනවා. මොකද දැන් තමයි ෆෝන් එක ගින්දර වගේ රත් වෙලා තියෙන්නේ. මම රෙකෝඩ් කරනවායි ගේම් ගහනවා දෙකමනේ. ඒක නිසා කොහොමත් මම වීඩියෝ එකක් දෙකකට තුනකට කලලා තමයි රෙකෝඩ් කරන්නේ. ඒක ඉතින් ප්‍රශ්නයක් වෙන්නේ මං ගානට ලස්සනට හදලා තමයි දෙන්නේ. මේ මෙතන උඩින් ඒම් කරන තැනට උඩින් කවුන්ට්ඩවුන් එකක් යන්නේ ගයිස්. එකෙන් ඔය විනාඩි 13යි තප්පර 50 යන්නේ. ඒක මේ එන්නේ එක ඉවර වෙච්ච ගමන් ඉවර වෙන කලින් අපි එක්ස්ට්‍රැක්ට් වෙන්න වෙනවා. නැත්නම් අපි ගත්තුවා මොකුත් ඉතුරු වෙන්නේ අර සේෆ් බොක්ස් එකේ තියෙන විතර ඉතුරු වෙනවා. ඉතින් මේකටත් ඇහිල්ලා තියෙනවා වගේ කට්ටිය. මොකුත් ඉතුරු වෙලා නැහැ. ආවට මොකුත් අරන් නැහැ. මේකෙන් අපිට ඉලක්කම තෝරන්න තියෙනවා. මෙතන යටින් තියෙන ඉලක්කම් ටික. ඒක වෙන්නේ නැහැ පාරෙන්. අදනම් නිදාසේ ලූට් කරන්න පුළුවන්. මට කලින් එහෙල කට්ටිය මාරලා තියෙනවා. එකයි ෂොට් ගන්න එකේ තියෙන උණ්ඩ වටිනවා. මොකද හොඳ ෂොට් ගන්න එක විතරයි තියෙන. අනිත් එකේ උණ්ඩ නැහැ. අද ලූට් එක නම් කිසිම වැඩක් නැහැ ගයිස්. මෙන්දර මම ලස්ස 10 එකතු කරනවා. දැන් ලස්ස 10ක විතර නැහැ. සුවර් ආයිත් වෙන කොහේ යන්නත් ලාවත් නැහැ. මොකද විනාඩි 12යි තියෙන්නේ. නෙව්වේ මොකුත් නැහැ. සේරම සුද්ධ කරලා තියෙන්නේ ගැම්මට. ආවනේ රෙද්ද මේකස්. ආපු එක ඉතින් බලන්න. හරි තව තැනක් බලන්න තියෙනවා. උණ්ඩ වටිනවා. මේවත් ගෙනියන්න ඕනේ. මොකද මේ උඩ නැත. ඒ කියන්නේ ගන්න එකක් නැතත් මේ ටික උනේ මේ අපිට ඊළඟට ඒ කියන්නේ දැන් මම මේ සීරු ඩෑම් එකේ මැච් එක ගහන්නේ අර අනික් එක මැච් එක ගහද්දී අපිට ඕනි දේවල් අරවා මේවා ටික ගන්න. ඒකින්ද ඒ කියන්නේ ලූට් කරන්න තමයි ගහන්නේ. අනිත් ඒවා ලූට් කරන්නේ නෙමෙයි. ගහලා පුළුවන් නම් බේරෙන්න බලන්නේ.
ස්පේස් සිටි අරවා මේවා තියෙන්නේ. අනෙක් නම් මට කියවන්න තේරෙන්නේ නැහැ. මම පස්සෙලා කියන්නම් ඔයගලන්ට මොකක්ද නම කියලා. ඒ දම් පාට එක අඩු වුණ තෙල්ද කවුලක් නෑ ගයිස් මරු. අරක කලින් ඕන් කරලා. නැත්තම් මෙතනින් යන්න දෙනවා ගයිස්. එතනින් යන්න බෑ මොකද මේ කලින් එක අරගෙන දැන් අපිට මේ දුර තැනට යන්න වෙනවා. දැම්ම වෙනගත්තොත් ලේසි. නේද? නිකමල බලුවේ. එක්ස්ට්‍රැක්ට් වෙන්න යන්න ඕන. මීටර 400 පන්නලා යන්න තියෙනවා. ලක්ෂ 7යි තියෙන එකතු කරලා. නැත්තම් මම මෙතන මිලියනේ පනලා එකතු වෙනවා. මම මේකත් දෙන්නම් ගයිස්. ඉන්නේ මම මේ මැප් එකට නම් සෑහෙන දවසකින් ඉඳන් ආවේ නයිෆ් එකකින් ගහන්න හිතාගෙන ඉඳී. ඉතින් කොහෙද වෙලාවක් නැහෙනේ. මොනවද තමයි ඉතින් අද මැච් එක ඉවරුනේ. කොහොම හරි PM පටන් අරන් PM ඉවර කරන්න වෙයි වගේ. එකෙක් කොහෙද ඉන්නේ? මට ඌ මගේ පස්සේ එකයි ඉන්දිය නේද එක්ස්ට්‍රැක්ට් කරන තැන ඌ ගියා. මේ උඩින් පෙන්නන ඌ ගිහිල්ලා ගියා. අඩුම විනාඩි 20කින් ලූට් කරලා ඉවර කරන්න යනවා. මොකද අපිට යන්න වෙලා මදි වුණොත් අර මේ අන්තිම විනාඩි 10 තියාගන්න. මේ ඉතින් දැම්ම ළඟටම ඇහිල්ලා ඉන්න නිසා තා පොඩි වටයක් දැම්ම හැකි. මේක කඩන්න ඩපයින්ඩ්. උඩ පියෙන් ගහන්න බෑනේ අකෝ. ඒක තමයි කියන්නේ නා. දුගන තොටියක් තියෙන්නේ. ඔපන්. කතාප්පට සිටි. තවත් පහලට යන්න තියෙන පස්සෙලා ගියා. මොකද දැන් ගිහලා එන්න වෙන තරම් එනමි ටිකක් ඉඳියත් දැන් බඩෝ තමයි. ඔන්න ඔය ඉතින් අද මැච් එක ඉරුණේ. මෙන්න මේ වගේ නොමිලේ දින දැන් තියෙන එක්ස්ට්‍රැක්ට් වෙන්න. ඒ කියන්නේ අනිත් දැන් සේරම සල්ලි දීලා ඒ කියන්නේ ගොඩක් වෙලාවට තියෙන එක දැනයි ඉනවා. ඒ කියන්නේ මෙහෙමම නිකන් ගිහලා එක්ස්ට්‍රැක්ට් වෙන්න. හිටපු ගමන් නිකන් යන්න තැන් දෙකක් වගේ තියෙනවා. අනික් තැන් සේරම එක්ක 10,000 නැත්නම් 25,000 දෙන්න ඕන. දැන් අර එකාගේ නිකන් ඉන්න වෙනවා මට. හරියනවා. තමෙන් දාලා යන්නේ මොකක් කර වුණොත් එහෙම බේර ගන්න හරි යන්නේ නේ මං විතරනේ දැන් උට. මේ රෙද්ද උඩ නෑ. උඩ ටිකක් දාගෙන පොඩි ආතල්ලයක් ගමු අරෝගේ. මම බණ්ඩන් මඩ වෙඩි දින සුවර් රෙඩි තියෙනවා. මම කදිනේ කියලා යකෝ මම උඹේ යන්නේ.
අපේ උන් වෙඩි ප්‍රවදින්නේ නැහැ guys. ඒකින්ද බය වෙන්න දෙයක් නැහැ. තාම වෙඩි තියෙනවනේ යකෝ. ඉඳ යකෝ පීනුක් ගහනවා. The egg's in the basket. මාරඩා එන්න. ඔන්න ඔය අපේ We'll එක්ස්ට්‍රැක්ට් talk about කරන්නේ. this when we get back. හරි. එහෙනම් ඔන්න අපි ගියා. ලක්ෂ 7 එකතු කරගන්න පුළුවන් උනේ. යකෝ අරකෙ මුකුත් එකතු කළා නෑ. අරකේ මාත් එක්ක එක්ස්ට්‍රැක්ට් එක මුකුත් එකතු කළා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු guys. ඔයගලන්ට සුබ දවසක්.